කුඩල්ලොත් ඇති මම නලියන තමයි දැන් සීතල දැනෙනවා පොඩ්ඩක් කොහොමද ලස්සන හරියට නවසීලන්තේ වගේ දැන් මාරම ලස්සනයි ඇත්තටම මම කියන්නේ මේ පිකෝ ට්‍රේල් එක හැමෝටම එන්න කියලා. මොකද මේක මාරම ලස්සනයි. මුල්ල සුපිරිනේ. ලස්සනට කටුසුකුන්ද view point එක බලා ගන්න පුළුවන්. hello good morning යාළුවෝ. ඉතින් ඔන්න අද ලස්සන vlog එකකින් එනවා. ඉතින් අද අපි ඇවිල්ලා ඉන්නේ ලංකාවේ තියෙන දිගම ට්‍රේල් එකේ පළවෙනි ස්ටේජ් එක නගින්න. ඉතින් දැන් ඉන්නේ අපි හන්තාන ටී මියුසියම් එකට යන පාරේ. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති. ඉන්න අපි දැන් ඉන්න. අද මාත් එක්ක මගේ ගමනට එකතු වෙනවා අපේ හසංක මල්ලි. හායි. ඉතින් අද අපි දෙන්න තමයි මේ පිකෝ ට්‍රේල් එකේ පළවෙනි ස්ටේජ් එක. කියන්නේ හන්තාන ඉඳලා ගලහට යනකම් යන ස්ටේජ් එක කවර් කරනවා. ඉතින් අපි ගිහින් බලමු මේ කොයි වගේ අත්දැකීමක් අපිට ගන්න පුළුවන්ද කියලා මේ ට්‍රේල් එකේ. ඔන්න ඉතින් අපි දැන් හන්තාන ටී මියුසියම් එකට යන පාර දිගේ අපි යන ඉස්සරහට ගිහින් බලමු. කොහොමත් මේ යන පාර වැටලා තියෙන්නේ හන්තාන ටී මියුසියම් එකත් එක්කම උඩට පාරක් තමයි තියෙන්නේ. ඉතින් අපි හිතනත් හොයාගෙන අපි ගිහින් බලමු මේ කොහොමද අපි යන්නේ කියලා. ඔන්න දැන් අපි ටී මියුසියම් එක ගාවට ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේ තියෙන ටී මියුසියම් එක මෙතනින් ටික දුරක් උඩට නැග්ගට පස්සේ තමයි අපිට තියෙන්නේ අපේ ගමන. එහෙම නැත්නම් පිකෝ ට්‍රේල් එකේ ස්ටාර්ට් පොයින්ට් එක. ඉතින් අපි ගිහින් බලමු ස්ටාර්ට් පොයින්ට් එක කොහොමද කියලා. ඉතින් මෙන්න මේ මාක් පොයින්ට් එකෙන් අපිට බලා ගන්න පුළුවන් යන පාර. ඒකම මෙන්න මෙතන උඩ පාර තමයි අපිට යන්න තියෙන්නේ. මේ පාර දිගේ ගියාම තමයි අපිට පිකෝ ට්‍රේල් එක පටන් ගන්න. අපි ගිහින් බලමු. ඉතින් මේ ගමනේ අපිට තේවතු මැද්දෙන් තමයි යන්න තියෙන්නේ. මෙතනින් එහා පැත්තේ පාර තියෙන මේ පාර දිගේ ඉතින් අපිට සඳහිරු සෑයටත් යන්න පුළුවන්. අපි ගිහින් බලමු. ඉතින් අපි දැන් තේවතු මැදින් යන ගමන් ඉන්නේ. අපිට මේක යනකොටම අපිට හම්බ වෙනවා මේ පළවෙනි තියෙන මාක් පොයින්ට් එක. කියන්නේ මේ පිකෝ ට්‍රේල් එකේ හැමතැනම පාරවල් මාක් කරලා තියෙන්නේ. අපිට පාර හොයාගන්න කවදාවත් පාර වරදින්නේ නැහැ. ඉතින් මේ පිකෝ ට්‍රේල් එක ගැන විස්තර මම කියන්න ඉස්සරහට ඔයගොල්ලන්ට පෙන්නන්නම් පිකෝ ට්‍රේල් එකේ ලාංඡනය. ඉතින් මේ තියෙන්නේ මෙන්න මේ ලාංඡනය තියෙනවා කියන්නේ පාර මාක් කරලා තියෙන්නේ මේක. මේ පාර දිගේ අපිට යන්නයි තියෙන්නේ ගලහ දක්වා. ඉතින් මේ මෙතනින් තියෙන්නේ හන්තාන ටවර් පීක් එක. මේ එකම තමයි කටුසුකොන්ද උරාගල මේ පැත්තම තියෙන්නේ. ඉතින් අපි දැන් මේ යන පාර දිගේ කොහම හරි ගිහිල්ලා ඔය කටුසුකොන්ද ළඟ පල්ලෙහාම ළඟ හරියම තමයි අපිට හැරිලා යන්න තියෙන්නේ. ඉතින් එතන ලස්සන view එකක් තියෙනවා. අපි ඉස්සරහට ගිහින් බලමු. ඔන්න ඉතින් අපි ලස්සනට බලා ගන්න පුළුවන් හන්තාන ටවර් පීක් එක. අපි මේ ටිකේම ආවේ තේවතු මැදින්. ඊට පස්සේ අපිට ඊළඟ පොයින්ට් එක විදිහට අපිට යන්න තියෙන්නේ මෙන්න මේ වගේ පොඩි කැලයක් මැද්දේ. තේවතු වල තියෙන පාර ඉවර වෙනවා. මෙතනින් ඉවර වෙලා ආපහු යන්න තියෙන කැලයක් මැද්දේ. අපි කැලේ මැද්දේ ගිහිල්ලා බලමු ඊළඟ තියෙන view එක කොයි වගේද කියලා.
මාරම ෆීලිං එකක් තියෙන්නේ. ඇත්තටම ඉතින් මේ වගේ පාරක් මැද්ද යනවා කියන්නේ මාරම ලස්සනයි ඇත්තටම. එක එක තියෙන ಜಾති ගස් තියෙනවා ඉතින්. අපි ගිහින් බලමු මේ පාර කොතෙන්ද ආයෙ වැටෙන්නේ කියලා. මොන ජබීර තේවත්ත පහු කරන් එනකොට මේ කැලේ තියෙනවා. ඒ කැලේ මැද්දේ යනකොට උන් අපිට තවත් මංසලකුණක් හම්බ වෙනවා. ඉතින් මේ මංසලකුණින්ද අපිට ඇත්තටම හරිය පහසුවෙන් පුළුවන් මේ පාර හොයාගෙන යන්න. මේ හන්තාන ගලහ කියන පිකෝ ට්‍රේල් එකේ පළවෙනි ස්ටේජ් එක සාමාන්‍යයෙන් පොඩි කෙනෙක්ට වුණත් ඒ කියන්නේ අවුරුදු ඒ අය රෙකමන්ඩ් කරන්නේ අවුරුදු 7කට වැඩි වෙන්න ඕනි කියලා. ඉතින් ඒ වගේ කෙනෙක්ට වුණත් මේ පාරේ යන්න පුළුවන්. පාර හොයාගන්නත් ලේසි. මට මතක විදියට නම් මේ පාරේ කොහොම හරි පළවෙනි ස්ටේජ් එක දෙවෙනි ස්ටේජ් එක තමයි තාම ලකුණු කරලා තියෙන්නේ. ඊටු ටිකක් ඉස්සරහට කරගෙන යයි. මේ පිකෝ ට්‍රේල් එකේ නිර්මාතෘවරයා කියන ලස්සන කතාවක් තියෙනවා. ඉතින් ඒ කතාවත් අපි ඉස්සරහට මම කියන්න. ඒකම අපි ගිහින් බලමු මේ ලස්සන ට්‍රේල් එකේ. තව ලස්සන ගොඩාක් තැන් තියෙනවා. ඉතින් අපි ඒ ඔක්කොම ගිහින් බලමු. කුඩල්ලොත් ඇති. මම නලියන සමාතෙන්. සීතල දැනෙනවා පොඩ්ඩක්. මම හිතන්නේ ගේට්ටුවක් අවශ්‍ය නැහැ නේද? එපැත්තට තුපාට ගේට්ටුවක් තියෙනවා. ඉතින් මේ අපි යන පාරේ ගෙවල් ගොඩක් තියෙනවා. කියන්නේ අපි මිනිස්සු අතරින්ම තමයි මේ යන්න තියෙන්නේ. කියන්නේ ඇත්තටම බය වෙන්න කියලා ඇත්තටම කිසි දෙයක් මේ පාරේ නැහැ. මොකද හැමතැනම ගෙවල් තියෙනවා. ඕනම වෙලාවක අපිට ප්‍රශ්නයක් වුණොත් උදව් කරන්න මේ හැම දෙයක්ම ලැස්ති කරලා තියෙනවා මේ පිකෝ ට්‍රේල් එකේ සංවිධානය මගින්. ඉතින් අපි යමු එහෙනම්. මොන්න මේ හරියන පොඩක් ගස් අඩුයි. ඉතින් අපිට බලා ගන්න පුළුවන් ලස්සනට හොඳ view එකක්. ඉතින් ඔය තියෙන හන්තාන ටවර් එක. ඒ පාරවල් ටික පහු කරගෙන තමයි අපිට කොහොමද යන්න තියෙන්නේ. අපි ගිහින් බලමු. මොන්න අපි දැන් තේවත් මැද්දෙන් දැන් යන පාරේ මේ පාර නම් ටික ලොකුවට අඩි 8කට විතර වගේ තියෙනවා. ඉතින් ඒකම අපිට බලා ගන්න පුළුවන් තවත් සලකුණක්. මේ ගස් මේ රවුමෙන් තියෙන මං හිතන්නේ අර පාරවල් දෙකයි කියන්නේ හැරෙන තැන් එක අතර මැද වගේ තියෙන ඒවට තමයි රවුම් ලකුණ දාන්නේ මං හිතන්නේ. අර හැරෙන තැන් වලට තමයි ඊතල මාක්කිය දාන්නේ. ඒ හරිය මැද වගේ තියෙනවා නම් ඔය රවුමින් වගේ ඇඳලා දානවා. ඉතින් මාරම ලස්සන view එකක් තියෙන්නේ. මෙතනින් උඩ හන්තාන ටවර් එක. කියන්නේ මේ කන්ද වටේම යන්න. ඉතින් මේ අපි යන්නේ තාමත් හන්තාන කඳු පන්තියේ පාමුල හරියින් තමයි අපි මේ යන්නේ. 9:54යි. අපි යනවා. ඉතින් බලන්න මාරම ලස්සන view එකක් තියෙන්නේ. ඉතින් මේ වගේ මම නම් කියන්නේ හැම කෙනෙක්ම මේ වගේ ඇවිදලා පොඩ්ඩක් යන්න ඕනේ. මොකද ලංකාවේ මං හිතන තව කාලයක් යනකොට මේ ලස්සන තැනුත් නැති වෙන්න ඉඩ තියෙනවා. ඒකිනේ දැම්ම තියා ඒ ඇවිදලා ලස්සන බලන්න. ඔතන ඉස්සරහින් තියෙන සඳහිරිතට යන පාර. ඔන්න ඉතින් අපි හන්තාන ඉඳලා එන පාරේ සඳහිරු සෑයත් එක්ක යන ක්‍රොස් රෝඩ් එකට අපි ආවා.
ඉතින් අපි ගිහින් බලමු. ඉතින් මේ ක්‍රොස් රෝඩ් එකේ මෙන්න මේ පැත්තෙන් තමයි සඳීරි සෑයට යන්න තියෙන පාර තියෙන්නේ උඩටම. ඉතින් මේ පාර තමයි ගලාට යන පාරත් එක්ක තියෙන මේ උඩට තියෙන හන්තාන ටවර් පීක් එකට යන පාර. ඉතින් මේකට යනවා නම් මම හිතන්නේ ටිකට් එකක් ගන්න ඕනේ. අපි ගිහින් බලමු. ඉතින් මෙන්න මෙතන තමයි ජංක්ෂන් එක තියෙන්නේ. මෙන්න මේ බෝඩ් එක ගහලා තියෙනවා පිකෝ ට්‍රේල් එක කොහෙන්ද අපි යන්නේ කියලා. අපි දැන් ඉන්නේ මෙන්න මෙතන. ඉතින් අපි මෙන්න මෙතන ඉඳලා මෙන්න මේ ටිකේ අපි යන්න ඕනේ. මෙන්න මෙතන තමයි අවසාන කියන්නේ ගලහ. ඉතින් අපි ගිහින් බලමු. මෙන්න මේ තියෙන කොන්ක්‍රීට් පාරේ උඩට තමයි යන්න ඕනේ. ඉතින් අපි දෙන්න දැන් අර කොන්ක්‍රීට් දාපු පාර දිගේ යනවා. කොමාරි මේ පාරෙන් උඩ තමයි හන්තාන කන්දේ පාමුල කියන්නේ. අපි ඉන්නේ දැන් කන්දේ පාමුල. උඩ තමයි හන්තානේ මේ අර ටවර් පීක් එක තියෙන්නේ. දැන් මේ පාර සාමාන්‍යයෙන් කොන්ක්‍රීට් දාන නිසා මේ පාරේ යන්න පුළුවන්. ඇත්තටම කියනවා නම් පළවෙනි ස්ටේජ් එක ලොකු අමාරුවක් නැහැ. කිලෝමීටර් 12 ගණක් වගේ තියෙනවා. ඒත් ඒක ලොකු අමාරුවක් දැනෙන්නේ නැහැ. පාර හොඳට හදලා තියෙන්නේ. ඉතින් ඉස්සරහට ගිහින් බලමු. ඉතින් අපි දැන් ආයේ මෙන්න මේ පාර දිගේ ඉතින් ඒකම එනකොට අපිට දකින්න පුළුවන් මේ තියෙන සඳහිරි සෑය. ඉතින් බලන්න මේ view එක තවත් ඊට වඩා ලස්සනට බලා ගන්න පුළුවන්. තවත් අපි කන්ද උඩ හරියට යනකොට. ඉතින් අපි ගිහින් බලමු. දැන් අපි සෑහෙන දුරක් ආවා. W15 මම දැන් W15 කියන්නේ මම දැන් හොටෙල් එකක් හරි මොකක් හරි එහෙම එකක් තියෙනවා. තව ලස්සන view එකක් තියෙනවා. කොහමද වෙන්නේ? නැදින් පිටින් බලමු. ඉතින් අපිට ඊළඟට හම් වෙන ක්‍රොස් රෝඩ් එක තමයි මෙන්න මේක හන්තාන ස්ටේට් W15 කියලා තියෙනවා. ඉතින් ඒකම මෙන්න මේ තියෙන කොන්ක්‍රීට් පාර තමයි අපි යන්න උඩට. අන්න අතන ගහේ ලකුණු කරලා තියෙනවා පිකෝ ට්‍රේල් එකේ ලාංඡනය කියන්නේ මෙන්න මේ පැත්තට යන්න තියෙන්නේ කියලා. ඉතින් මේ මං සලකුණත් බලාගෙන ඉස්සරහට යන්න. මම හිතන්නේ දැන් නම් අර ප්‍රශ්න ගතිය පොඩ්ඩක් අඩු වෙයි. මොකද දැන් අර ගස් තින පැත්තට පොඩ්ඩක් ආය ආවා. ඉතින් ඔහොම අපි ගිහලා බලමු ඊළඟට තාම මොනවද බලන්න තියෙන්නේ කියලා. උන් අපිට අර W15 පව් කරන් එනකොට අපිට හම්බෙන තවත් වැදගත් ස්ථානයක් වෙනවා. මේකේ තියෙන්නේ හිල් කන්ට්‍රි ස්පෝර්ට් ෂූටින් ක්ලබ්. මේක මම දැන් මෙම්බර්ස් ඔන්ලි කියලා ගහලා තියෙනවා. ඉතින් මෙන්න මේ පාර දිගේ තමයි අපි ගමන කන්ටිනියු කරන්න තියෙන්නේ. ඔන්න ලස්සනම දැන් ටික දැන් තමයි බලන්න තියෙන්නේ. හන්තාන රේන්ජ් එකේ ඔන්න දැන් තමයි ලස්සනම කඳු ටික බලන්න පුළුවන්. මම දැන් නරහරි වෙන්න ඕනේ කටුසු කොන්තෙට් වෙන්නේ. කොහොමද ලස්සන? අපිට තවත් මං සලකුණක් බලා ගන්න පුළුවන්.
මෙතන තියෙනවා අපිට අනිත් ලාංඡනේ. මෙන්න මේ පාරෙන් කියන්නේ අපිට උඩට යන්න කියලා. මිඩල් ඩිවිෂන්. මේකේ තියෙනවා රත්නසිරි වික්‍රමනායක ජාතික පුහුණු මධ්‍යස්ථාන. අර උඩාම හරි තියෙන ෆයිනස් ගස්. ඉතින් අපි ගිහින් බලමු ඉස්සරහට තව ටිකක්. ඔන්න අපිට මේ ගමනේ තවත් වැදගත් ස්ථානයක් විදිහට ගන්න පුළුවන් මෙන්න මේ කුඩා තේවතුවා සංවර්ධන අධිකාරී ප්‍රධාන සංචාරක බංගලාව. ඉතින් ඒකම මේ ගහේ ගහලා තියෙනවා පිකෝටේල් එකේ ලකුණ. ඉතින් මෙන්න මේ පාර දිගේ තමයි ඉස්සරහට යන්න තියෙන්නේ. අපි ඉස්සරහට ගිහින් බලමු. දැන් අපිට ගොඩාක් ළඟට බලා ගන්න පුළුවන් මේ හන්තාන කඳු පන්තිය. කටුසු කොන්දරත් යන්න ওই පැත්ත දිගටම යන්න ඕනේ. ලොකු නැග්මක් තියෙනවා උඩට. මේ හරියනම් ටිකක් අර අවුව වැඩි මොකද අර මේ ලොකුවටම ගස් නැහැ. ඊයර තේ සංවර්ධන අධිකාරී මේ තේ පැල තවන් තියනවා දාලා ඉස්සරහ පාර තමයි ඉතින් යන්න ඕන පිකෝටේල් එකට. ඔන්න අපි තේ සංවර්ධන ආයතනයත් පහු කරගෙන යනකොට අපිට ඊළඟ මංසලකුණ හම්බ වෙනවා. ඉතින් මේ ගලේ ගහලා තියෙනවා පිකෝටේල් එකේ තවත් ලකුණක්. ඒ කියන්නේ අපි යන මාර්ගයේ හරි. ඉතින් ඒකම මෙන්න මෙතනින් එහා පැත්තේ තියෙනවා බලා ගන්න පුළුවන්. අන්න අර හරිය තියෙන සඳහිරු සෑය. ඉතින් මම කිව්වා නේද මේ පිකෝටේල් එක ගැන විස්තරයක් කතා කරන්න තියෙනවා කියලා. ඉතින් මේ පිකෝටේල් එක කියන්නේ ලංකාවේ තියෙන දිගින් වැඩිම තියෙන ට්‍රේල් එක. ඒ කියන්නේ මේක කිලෝමීටර් 302ක් විතර වගේ තියෙනවා. දිස්ත්‍රික්ක 3ක් හරහා වැටිච්ච මාර්ගයක් තමයි පිකෝටේල් එක කියන්නේ. නුවර දිස්ත්‍රික්කය ඊට පස්සේ නුවර එළිය බදුල්ල වගේ දිස්ත්‍රික්ක තුනම යාවෙච්ච ඉස්සර කාලේ ඔය තේවතු හරහා තිබිච්ච වැඩිච්ච පාරක් එක්ක තමයි මේ පිකෝටේල් එක හදලා තියෙන්නේ. මේ මාර්ගයේ පිකෝටේල් එකේ අදියර 22ක් වගේ තියෙනවා. එතකොට ඒ අදියර 22 පළවෙනි මේ නැත්තම් බේසික්ම විදියට ගත්තොත් තියෙන ට්‍රේල් එක තමයි මේ හන්තාන ගලහ කියන්නේ. ඉතින් මේ හන්තාන ගලහ කියන පිකෝටේල් එකේ බේසික් ස්ටේජ් එකේ තියෙන දුර විදිහට කිලෝමීටර් 12.8ක් වගේ තමයි සඳහන් කරලා තියෙන්නේ. මේ පිකෝටේල් එකේ ලස්සනම තැන් ගොඩක්ම අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ අර ස්ටේජස් ටික එන්න වැඩි වෙන්නේ. ඒ වගේම මේවා දුෂ්කර විදියට යන ස්ටේජස් තමයි තියෙන්නේ. දැන් පළවෙනි ට්‍රේල් එකේදී අපිට ගන්න තියෙන්නේ හන්තාන ගලහ. ඊට පස්සේ ආයේ ගලහ ලූල් කඳුර. අපිට තවත් වැදගත් ස්ථානයක් හම්බ වෙන දේ ඉන්නේ. අපිට හම්බ වෙන තවත් ලස්සනම view point එකක්. ඉතින් මෙතෙන්ට සඳගිරි සෑය හන්තාන ටවර් පීක් එක ඒ සෙට් එකම බලා ගන්න පුළුවන් ලස්සන view point එකක් හම්බුණා. ඉතින් අපි බලමු view point එක කොහේ වගේද කියලා.
මුස්ලිම් පාලට මේ වැඩෙන්න ගියාම මොකද්ද? සංග මංගල එතන මාර view එකක් තියෙන්නේ. කියන්නේ ටවර් පීක් එකේ පේන විදිය මාරම ලස්සනයි. බලමු අන්තාන හදගිරිසෑය සූම් පාරක් දාලා. උන පිකෝ ට්‍රේල් එකේ අපිට යනකොට තවත් ලස්සනම view point එකක් බලා ගන්න යන්න පුළුවන්. ඉතින් අපි ගිහින් බලමු මේ view point එක කොයි වගේද කියලා. ඉතින් මේකේ ලාංඡනීය විදිය තමයි ගහලා තියෙන්නේ. සංකේතයෙන් පේනවා ලස්සන view point එකක් තියෙනවා කියලා සලකුණක් දාලා තියෙනවා. ඉතින් අපි ගිහින් බලමු. ඉතින් අපිට 360 view එකක් බලා ගන්න පුළුවන්. මාරම ලස්සන view එකක් තියෙන්නේ. අපිට සෑහෙන දේවල් ටිකක් බලා ගන්න පුළුවන්. ඇත්තටම හිතා ගන්නත් බෑ මේ ලංකාවමද කියලා. මාරම ලස්සනයි. ලංකාවේ මෙච්චර ලස්සන තැන් තියෙද්දි ඒව දේවල් බලන්නත් නැත්තන වැඩක් නැහැ. අපි ගිහින් බලමු. ඉතින් මෙන්න මේකේ ඔක්කොම විස්තර කරලා තියෙනවා තියෙන විදිය. මෙන්න මේ පැත්තෙන් ඒ කියන්නේ මෙන්න මේ පැත්තෙන් නකල්ස් රේන්ජ් එක. ඉතින් මාදුරුවය මේ පැත්තෙන් තියෙනවා. මැදින් විස්තර කරලා තියෙනවා. ඉතින් එන ඕනම කෙනෙක්ට මේ ලස්සන view එක බලන්න පුළුවන්. ඉතින් හැමෝටම කියන්නේ මේ පිකෝ ට්‍රේල් එක එන්න. මොකද මේ තරම් වනාන්තර කියන්නේ සාමාන්‍ය කැලේ මැද්දෙන් ඇවිදින් තේ වතු වල ඇවිදලා මේ වගේ ලස්සන view එකක් බලා ගන්න හන්තානේ ඇවිදිනවා කියන්නේත් මහ වෙනම ෆීලින් එකක්. දැන් නම් පොඩ්ඩක් අවුවයි. ඒත් මේක සාමාන්‍යයෙන් අවුව අඩු වගේ වෙලාවක එනවා නම් මාරම ලස්සන view එකක් බලා ගන්න පුළුවන්. උන් අපිට තවත් සම්දිස්ථානයක් තියෙනවා මේ පැත්තට තියෙන්නේ. මේ පැත්තට තියෙන්නේ. මෙන්න මෙතන ලකුණක් කරලා තියෙනවා. ඒක යන එක. ඒ කියන්නේ මෙන්න මෙතනින්. මේ ට්‍රේල් එකෙන්
මෙන්න මේ පැත්තට යන්න තියෙන්නේ. අපි ආවේ මෙන්න මේ පාරෙන්. මේ පාරෙන් ඇවිල්ලා අපි යන්න තියෙන්නේ මෙන්න මේ පාරට. ඉතින් හැරිලා අපි යනවා. ඒ ඊළඟට තමයි අපිට තියෙන්නේ කටුසුකොන්ද view point එක. අපි දැන් ගමනේ සෑහෙන දුරක් ඇවිල්ලා තියෙන්නේ. හරි මේ වෙහසයි. ඉතින් මෙතන ජල පාන. අක්කරම මට මොන හදන්න තියෙන්නේ. මට දිරි. මුණ ටිකක් හොදගත්තා නම් හරි. මූණ හොදන්න පුළුවන් කියලා කියන්නේ. අපිට දොළ පාරක් හම්බුණා. පොඩි දොළ පාරක් හම්බුණා. ඉතින් මුණ කට හොදන්න පොඩ්ඩක් යනවා. වෙන ගහේ කොටලා තියෙනවා. සීතලයි නේ. ගියා මාර පිටිදු වතුරක් තියෙන්නේ. ඉතින් මේ අනිත් ලාංඡනේ හොඳයි වතුර ටික. පට්ටක්. වා. යා මාර කූල් ඈ. සුපිරි නේ. ලස්සන බින්දයක් සෙට් වෙනවා දැන්. අර වතුර ටික කියන්නේ මේක කාගේ. ඒ වතුර ටික මාර සමීපයි ඈ. ඒ කුමලේ මේ කැලේ හිනේ. නැත්තම් මේ නුවර කියලා කිසි ගානක් නේ. යන්නේ වගේ නේද? උන් අපි ආයෙත් පොඩක් කැලෑවකට වගේ සෙට් වුණා. දැන් මේ පාර දිගටම ගියාම තමයි අර කටුසුකොන්ද view point එක තියෙන්නේ. මෙතන දන්නේ නැහැ දැන්. හරියටම බලන්න ඕනේ. අතනත් බින්ද එක තියෙනවද? ඉතින් මේ පිකෝ ට්‍රේල් එක හදලා තියෙන්නේ යුරෝපියන් යුනියන් එකයි USAID එකයි එකතු වෙලා කියන්නේ ෆන්ඩ් එකක් විදිහට තමයි මේ ලංකාවේ මේ පිකෝ ට්‍රේල් එක හදලා තියෙන්නේ. ඉතින් මේ පිකෝ ට්‍රේල් එකේ නිර්මාතෘ විදිහට සැලකෙන්නේ මිකෙල් කුනාට් මහතා කියන කෙනෙක් තමයි මේ පිකෝ ට්‍රේල් එකේ නිර්මාතෘවරයා විදිහට සැලකෙන්නේ. ඉතින් ඔහු වසර 22ක්ම මේ ලංකාවේ කඳුකර ප්‍රදේශවල සංචාරය කරලා USAID එකත් එක්ක යුරෝපියන් යුනියන් එකත් එක්ක එකතු වෙලා තමයි මේ පිකෝ ට්‍රේල් එක හදලා තියෙන්නේ. ඉතින් ඒ විස්තර තමයි මේ පිකෝ ට්‍රේල් එකේ හැඳින්වීම විදිහට ගන්න තියෙන්නේ. ඉතින් ඕනම කෙනෙක්ට ඇවිල්ලා යන්න පුළුවන් ලස්සන මම් පෙතක් තමයි ඉතින්. ඉතින් දැන් මේකත් අපි සෑහෙන දුර ඇවිල්ලා තියෙනවා. අපිට තව ඉස්සරහින් තව සලකුණක් බලා ගන්න පුළුවන්. ඉතින් අපි ගිහින් බලමු. උනේදී අපිට බලා ගන්න පුළුවන් කටුසුකොන්ද view point එක. ලස්සනට කටුසුකොන්ද view point එක බලා ගන්න පුළුවන්. උන් අපි තව ටිකක් පහු කරගෙන යනකොට අපිට හම්බෙන හින්දු කෝවිලක්. මේ පාර දිගේ කොන්ක්‍රීට් පාර දිගේ තව පල්ලෙහාට අපි යන්න ඕනේ.
මේ හින්දු කෝවිල හරහා ළඟින් ඇවිල්ලා තියෙන පාර දිගේ පල්ලෙහාට යන්න ඕනේ. මේ පැත්තට කියන්නේ කිතුල් මුල්ල කියලා. මේ පාර ඇවිල්ලින් ආපහු පල්ලෙහාට යන්න ඕනේ. දැන් අපි සාමාන්‍යයෙන් මේ හන්තාන ගලා ස්ටේජ් එකේ highest point එකටම ඇවිදින් දැන් පල්ලෙහාට යන ගමන් අපි ඉන්නේ. ඉතින් මේ තියෙන්නේ කෝවිල. ඒගොල්ලන්ට පේනවා ඇති. ඒ වගේම මේ පැත්තෙන් පිකෝ ට්‍රේල් එකේ මං සලකුණ තියෙනවා. ඉතින් අපි ගිහින් බලමු ඉස්සරහට. උන් අපිට තව සයින් බෝඩ් එකක් බලා ගන්න පුළුවන්. දැන් අපි ඉන්නේ කිතුල් මුල්ල. කිතුල් මුල්ල ගමේ තමයි අපි ඉන්නේ. Then you are now entering Kitul Mulla. Originally workers residence of state were located in the vicinity. Kitul Mulla has now evolved into a village type community consisting about 200 families. කියන්නේ පවුල් 200ක්ම තමයි මේ ගමේ ඉන්නවා කියලා දාලා තියෙන්නේ. ඉතින් පිකෝ රේල් එකේ හම් වෙන තවත් වැදගත් සම්දිස්ථානයක් තමයි මේ කිතුල් මුල්ල ගම. ඉතින් දැන් අපි කිතුල් මුල්ල ගම පහු කරගෙන අපේ ඊළඟ රේල් එකේ ඉතුරු ටිකත් අපි යන ගමන් ඉන්නේ. ඉතින් මෙතනින් පල්ලේ අර පාර තියෙන්නේ ඒ හන්තාන ගලා රෝඩ් එක. දැන් අපි ගලහට පල්ලම් බැහැගෙන යන ගමන් ඉන්නේ. අපිට දැන් ලොකු දුරක් යන්න නෑ. මම හිතන්නේ තව කිලෝමීටර් 4ක් 5ක් වගේ මම හිතන්නේ ඇත්තේ. දැන් ඉන්නේ ගමනේ අවසානම හරියට ටිකක් විතර ළඟින්. අර තියෙන ඔය මම හිතන්නේ එතෙන්ට ගන්න ඌරගල පැත්තෙන් නගිනවනම් ඔය හරියට දන්නේ නැදින්. දිනවා ඉතින්නේ අපිට තවත් සලකුණක් හම්බුණා. ඉතින් මෙතනින් වෙන මේ පාර තමයි යන්න තියෙන්නේ. අපි එනකොට ආවේ අන්න අර පැත්තෙන් කිතුල් මුල්ල ගම පහු කරගෙන මේ පල්ලෙහාට එන්න ඕනේ අපි. ඉතින් මේ පාර දිගේම තමයි යන්න තියෙන්නේ. ගිහින් බලමු. අන්න අපිට තවත් පාරක් හම්බුණා. මේ පාරනුත් මේ පැත්තට තමයි යන්න ඕනේ. ලාංඡනේ ගහලා තියෙනවා. ඉතින් මේ පාර දිගේ තමයි යන්න තියෙන්නේ. අපි ආවේ අන්න අර පාරේ. ඉතින් මේ බොරළු පාරට දාලා තමයි එන්න තියෙන්නේ. කිතුල් මුල්ල ගම පහු කරගෙන පල්ලෙහාට මාපුවාම තමයි පාරවල් දෙකට බෙදෙන තැන හම්බෙන්නේ. ඉතින් මේ පාරෙන් සලකුණ ගහලා තියෙන පාරට ඇවිල්ලා එළිම යන්න තියෙන්නේ. ඉතින් අපි ගිහින් බලමු. උන තවත් ලස්සන view point එකක් තියෙනවා. කොහොමද ලස්සන. මේ ඈතින් පේන්නේ හන්තාන ගලා රෝඩ් එක. මාරම ලස්සන view එකක් තියෙන්නේ. කොහොමද ලස්සන. අර පැත්තේ view එක තමයි මාර. කියන්නේ තනකොළ තියෙන විදිහත් එක්ක මම කියන්නේ මානගස් තමයි තියෙන්නේ. තියෙන්නේ මාරම ලස්සනයි. ලස්සන තැන බලා ගන්න පුළුවන්. දැන් බුදු පිළිමයක් තමයි උඩින් තියෙන්නේ. බලමු මොකද ලියා තියෙන්නේ කියලා.
ගලේ ලියලා තිනවා. නමෝ බුද්ධාය අස්ගිරි වන සෙනසුන. අස්ගිරි විහාර පාර්ශවය ආරම්භ වී වසර 500ක් පිරීම හා ශාමෝපාලි උපසම්පදාව පිහිටුවා වසර කීයද වසරක්ද නේ? මට අකුරු හොයන්න අමාරුයි. එතන මැකිලා තියෙන්නේ. ඒ උපසම්පදා පිහිටුවා වසර ගානක් සපිරීම නිමිත්තෙන් සියම් මහා නිකායේ මහාගේ පාර්ශවයේ මහානායක අග්ග මහා පණ්ඩිත උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහානාහිමි පානන් වහන්සේ විසින් මෙම ශිලාලේඛනය පිහිටුවන ලදී. මේක වර්ෂය ගහලා දෙන හොයන්න බෑ එතන. ඒක හොයන්න බෑනේ. හොයන්න බෑනේ. ඒ ගලේ කොටලා තියෙන කියන්නේ හොයන්න අමාරුයි. දැන් අර ගොඩාක් කල් ගහලා මම හිතන්නේ. කොහොමද ලස්සන හරියට නවසීලන්තේ වගේ. දැන් මාරම ලස්සනයි. ඇත්තටම කියන්නේ මේ පිකෝ ට්‍රේල් එක හැමෝටම එන්න කියලා. මොකද මේක මාරම ලස්සනයි. උන් අපිට තවත් සලකුණක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ සලකුණ දාලා තියෙන්නේ මෙතනින් මෙන්න මේ පැත්තට යන්න. කියන්නේ කැලේ පැත්තට තමයි යන්න තියෙන්නේ ළඟට. මාන කැලේකින් තමයි යන්න තියෙන්නේ. ඉතින් මේ පල්ලෙහාට තියෙනවා මම හිතන්නේ කියලා දෙක තුනක් තියෙනවා. එහා පැත්තෙන් කලා රෝඩ් එක. ඉතින් මේ පාරෙන් ගිහින් බලමු. උන්වයි මානගොල්ල පව් කරගෙන පල්ලෙහාට ආවා. ඉතින් පාරවල් දෙකකට බෙදෙනවා. ඒ බලමු මේ කොයි පැත්තටද යන්නේ කියලා. මෙන්න ලකුණු කරලා තියෙන ඊළඟ සලකුණ. ඒ වගේ මේ පැත්තේ එන කෙනෙක්ට යන්න පුළුවන්. මෙතන ගහේ ලකුණු කරලා තියෙනවා ඊළඟ සලකුණ. ඉතින් මෙන්න මේ පාර දිගේ පල්ලෙහාට ගිහින් බලමු. මේ දින පොඩ්ඩක් හරිවන්නේ. මෙහෙම පොඩ්ඩක් අර සීතල ගතිය තියෙනවා. මෙහෙන් දොළ පාරකුත් යනවා. ජනතා ස්ටේට්. හැමතැනම පැත්තේ වතු තමයි තියෙන්නේ. තවත් ලකුණක් දාලා තියෙනවා. කියන්නේ අපිට යන්න දෙන්නේ මේ පැත්තෙන් තමයි. ඇත්තටම කිව්වොත් කාටවත් වරදින්නේ නැහැ මේ පාර හොයාගෙන ගියා හැකි. අපිට ආයේ පාරවල් දෙකක් වැටෙනවා. මෙතනින් ලකුණු කරලා තියෙන්නේ මේ පල්ලේ පාර. අපි මේ පාර දෙකේ පල්ලෙහාට ගිහින් බලමු. මේ හැරෙන්න ඕන හැමතැනක්ම ලකුණු කරලා තමයි තියෙන්නේ. බය වෙන්න දෙයක් නැහැ. පාර හොයාගන්න පුළුවන්. ඔන්න බලන්න ගහේ සයිස් එක. ඒ ගහන මාරම ලොකුයි. අවුරුදු කීයක් විතර පරණ ඇතිද?
ඒ මම දැන් 10 දිනක්වත් උනේ බදා ගන්න. ඉබ්බෑ. අර මේ පැත්තේ ගස් ඔක්කොම හැබැයි ලොකුයි වගේ. නියෝ කියවලි බං අයියන්. ඒකත් දැන් ගන්න. උන්න පිකෝ ට්‍රේල් එකේ අපි අන්තිම හරියට ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඒකම අපිට බලා ගන්න පුළුවන් අර ඈතින් පේන බෙල්වුඩ්. ඔයාලට පේනවද දන්නේ නැහැ. නැත්නම් ඈතට තමයි පේන්නේ. අන්න අර හරියෙන් බෙල්වුඩ් කියලා ගහලා තියෙන අර බෝඩ් මේවා ටික පේනවා. අතනින් තමයි පේන්නේ. පිකෝ ට්‍රේල් එකේ යනකොට ගොඩාක් තැන් අපිට බලා ගන්න පුළුවන්. පටන් ගන්න හන්දාන කඳුපන්ති වුණාට සෑහෙන තැන් ගොඩක් අපිට බලන්න පුළුවන්. ඉතින් ගිහිල්ලා ගලා ටවුන් එකට ගියාම තමයි මේකේ ගමනේ අවසානයේ පෝස්ට් ඔෆිස් එක කියන්නේ ගලා පෝස්ට් ඔෆිස් එක ගාවින් තමයි මේ ගමනේ අවසානයේ තියෙන්නේ. ඉතින් අපි ගලා ටවුන් එකට ගිහිල්ලා අපි ආයෙත් එනවා. අද අපි මේ නවතිනවා. ඉතින් අද අපි නවතින්නේ දුනාලි මවුන්ටන් වල. ඔන්න අපි පිකෝ ට්‍රේල් එකේ අවසාන හරියට ආවා. ඉතින් මේ තියෙන්නේ ගලහා පරණ පාලම. මේක නම් පරණ පාලම එහා පැත්තේ තියෙන්නේ. ඉතින් මේ තියෙන අලුත් පාලම. ඉතින් මෙතනින් අපි උඩ පාර යනවා. උඩ පාරට. මේ තියෙන්නේ ලාංජන. පිකෝ ට්‍රේල් එකේ ලාංජනේ. ඉතින් අපිට තියෙන්නේ පාර හොයාගෙන මෙහෙම උඩට යන්න. අපි දැන් ආපු පාර මේ තියෙන්නේ. මෙතනින් උඩා ගලා පාර තමයි මේ පාර යන්නේ. මේ පාර කොහොම ගිහිල්ලා වෙන්න මේ පාරට උඩින් තියෙන මහා පාර. එතනින් වැටෙනවා. ඒ පාරෙන් යන්නද ඉතින් අපි තෝරගත්තා ෆයිනස් කැලේ මැදින් යන්න. ඉතින් මෙතන මේ පල්ලෑ පාරෙන් අපි උඩට ආවා. ඉතින් මේ දැන් තියෙන්නේ අපි ගලහා ටවුන් එකට යන පාර. ඉතින් පිකෝ ට්‍රේල් එකේ නැත්නම් ලකුණු කරලා තියෙනවා මේ පැත්තට යන්නේ කියලා. ඉතින් අපි ගිහිල්ලා බලමු ගලහා ටවුන් එකට. දැන් අපි මේ යන්නේ ගලහා ටවුන් එකේ. අපි යන්නේ පිකෝ ට්‍රේල් එකේ මේකේ අවසාන අදියරේ තියෙන්නේ
ගලා පෝස්ට් ඔෆිස් එක. ඉතින් ඒ පෝස්ට් ඔෆිස් එක ගාවට ගිහිල්ලා අපේ ගමන අවසන් කරමු. ඉතින් ඔන්න ඉතින් අපි පිකෝ ට්‍රේල් එකේ අවසානයේටම ආවා. මෙන්න තියෙනවා ගලා තැපැල් කාර්යාලය. ඉතින් මෙතනින් පිකෝ ට්‍රේල් එකේ පළවෙනි ස්ටේජ් එක ඉවර වෙනවා. ඉතින් මෙතනින් අපි වීඩියෝ එක නවත්තනවා. ඔන්න අපිට බලා ගන්න පුළුවන් කටුසුගොන්දයි උරාගලයි. මෙතනින් තමයි තියෙන්නේ. අපි එන ගමන් කන්ද පාමුලින් තමයි යාවේ. ඉතින් මේ තියෙන ගලා ටවුන් එකට පේන විදිය. ආරම ලස්සන view එකක් තියෙන මෙතන.